මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ අධ්‍යක්ෂකවරයා හරි කියලා. ඔබතුමාලා වැරදි කියලා. මොකද්ද මේක? ඒක ඇත්තටම අපිටත් ප්‍රශ්නසාගත කාරණාවක්. මේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කරපු මාධ්‍ය නිවේදනය. මේ මාධ්‍ය නිවේදනය හරි ඉක්මනට නිකුත් කිරීමක් සිද්ධ වෙනවා. අපි වෙනද දකින්නේ නැති කඩිමුඩියකින් මේක නිකුත් කරනවා. මේක සෞඛ්‍ය ලේකම් වෙනුවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් විසින් තමයි නිකුත් කරන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුදැනුම මත නිකුත් කරපු එකක් විදිහට තමයි අපිට මේක පෙනෙන්න තිබෙන්නේ. මේකේ පැහැදිලිව කියලා තියෙනවා වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි මේක කරලා තියෙන්නේ. මේකේ ඔහු පිළිගන්නවා එක් අතකට ඔහු පිටස්තර රෝහලකින් කෙනෙක්ව ගෙනාව කියලා. ඒක නීති විරෝධී කාරණාවක්. මොකද රජයේ දේපල පාවිච්චි කරන්න අනුමැතිය නොලත් පුද්ගලයන්ට හැකියාවක් නැහැ. එක අතකින් මොහු එහි වැරද්ද බාර ගන්නවා. අනිත් පැත්තෙන් මොහු කියනවා විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉල්ලීමක් කරත් අපේ නිලධාරීන් පැමිණිලා නැහැ කියලා. නමුත් ඒක අපි බොරු කියලා අපි කියනවා. මේ පුද්ගලයා මේ ආකාරයෙන් අභූත චෝදනා නගමින් තමයි කටයුතු කරන්නේ. අපි මෙන්න මේ කාරණාවත් එක්කම කියනවා මේ රෝහල් අධ්‍යක්ෂකවරයා තවදුරටත් අනතුරේ හිටියොත් රෝහලේ හිටියොත් තවදුරටත් මේක අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න බැරි වෙන්නේ මෙන්න මේක තමයි හේතුව. ඔහු මේකේ තර්ජනයක් කරනවා සහ ඔහු රෝහලේ රැස්වීම කැඳවමින් තර්ජනය කරමින් සිටිනවා. ඒකම ඔහු කියන කාරණාවක් තමයි මේකේ JCI ආයතනයේ පිළිගැනීමක් සහිත රෝහල් වලින් නිලධාරීන් ගෙන්න ගත්තයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේකත් එක්ක මේ JCI අනුමැතිය ලබා දෙන ආයතන වලට පැමිණිලි කරන්න එලෙස අනුමැතිය පිළිගැනීමක් ලබාගත් වෛද්‍ය ආයතන මේ වෙනකොට නීති විරෝධී ආකාරයෙන් හැසිරෙනවා. සුදුසුකම් නොලත් පුද්ගලයන් සේවය යොදවලා තිබෙනවා. මේක බරපතල තත්ත්වයක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඍජුව මේ ආයතන සම්බන්ධයෙන් තීරණ තීන්දුව ගත යුතුයි. පෞද්ගලික රෝහල් වල මේ වෙනකොටත් ඉන්නේ බහුතරයක් සුදුසුකම් නොලත් පුද්ගලයන්. අපි විශේෂයෙන්ම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙන වෙලාවලදී නීති විරෝධී ක්‍රියාවන් සිද්ධ වෙන වෙලාවලදී මුලින්ම ඒක ගැන ජනතාවට රජයට ඇමතිවරුන්ට කරුණු පෙන්වලා දෙන්නේ මාධ්‍ය ආයතන. අපි ඔබට ආරාධනාවක් කරන මාධ්‍ය ආයතන විදිහට දිවයින පුරා තියෙන පෞද්ගලික රෝහල් පෞද්ගලික වෛද්‍ය ආයතන සම්බන්ධයෙන් විමර්ශනයක් නිරීක්ෂණයක් කරන්න. ඒවයේ ඉන්නේ සුදුසුකම් නොලත් පුද්ගලයන්. අන්න ඒ තොරතුරු ඔබ විසින් පුළුවන් නම් මේ සෞඛ්‍ය ඇමතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සෞඛ්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කරන්න. එතකොට ඔවුන් තේරුම් ගනී ඇත්ත తත්වය මොකක්ද කියලා. ඒකම මේ විදිහේ මේ අපි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ මාධ්‍ය ප්‍රකාශනය මෙච්චර ඉක්මනට කොහොමද ආවේ? මේ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ වැරදි සෑහෙන ප්‍රමාණයක් තියෙද්දි මේ වගේ ප්‍රකාශනයක් ලිපි ශීර්ෂය යටතේ නිකුත් වෙන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන් විමර්ශනයක් කරන්න ඕනේ. අපි ඒක සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒක ගැන හොයලා බලන්න. මීට කලින් 2024-25 වර්ෂ දෙකේදීම අපි මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් පුද්ගලයන් සම්බන්ධයෙන් හොයලා බලන්න. ඊට අමතරව අපි තව කාරණා කීපයක් මේ රෝහලේ විෂමාචාරී ක්‍රියාවන් විදිහට පෙන්වලා දෙනවා. මේ විමර්ශනයන්හිදී සෞඛ්‍ය ඇමතිවරයා විශේෂ අවධානයක් යොමු කරලා ඒ ගැන සොයා බලන්න කියලා ඉල්ලීමකුත් කරනවා. විශේෂයෙන්ම මේ රෝහල වටා මාර්ගයේ වාහන ගමන් කිරීම සඳහා රෝහලේ ගිලන් රථ හෝ වාහන ගමන් කිරීම සඳහා තිබෙන මාර්ගය අවහිර කරමින් ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඒක හදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතියක් අරගෙන නැහැ. විශාල මුදලක් වැය කරලා තිබෙනවා. අපිට ලැබෙන තොරතුරු අනුව මේක භාවිතයට ගන්නෙත් නැහැ. එලෙස අනීතික ක්‍රියාවක ගොඩනැගිල්ලක් හැදුවේ කොහොමද? මාර්ගය අවහිර කිරීම හින්දා රෝහලට වෙච්ච හානිය, රෝගීන් ප්‍රවාහනයට වෙච්ච හානිය ඒක ගැන හොයලා බලන්න. ඊට අමතරව ගත්තොත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරී ආවරණය කරන පුද්ගලයෙකුට නීතියෙන් අයිතිවාසිකමක් නැහැ වාහන පහසුකම් ලබා ගන්න ප්‍රවාහනය සඳහා. නමුත් මේ රෝහලේ ඒ ආකාරයෙන් ප්‍රවාහන පහසුකම් හිමි නැති පුද්ගලයන් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නවා. ඒකත් හොයලා බලන්න. ඊට අමතරව ගත්තොත් මේ රෝහලේ තිබෙන අනෙකුත් විෂමාචාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් වහාම හොයලා බලන්න. අපි අවසාන වශයෙන් ඉල්ලීම කරන්නේ විමර්ශනය පැවැත්වීම ස්වාධීනව සිදු කළ යුතු නම් එම පුද්ගලයා తాවකාලිකව හෝ රෝහලෙන් සහ තනතුරෙන් ඉවත් කරන්න, ඉන් අනතුරුව විමර්ශනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. එහෙම නැති වුණොත් අපිට මේ සම්බන්ධයෙන්
වර්ජන ක්‍රියාමාර්ග ඔස්සේ තවත් ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න තමයි සිද්ධ වෙන්නේ. අවසාන වශයෙන් අපි රටේ ජනතාවට කියනවා අද දවසේ සිදුවෙන අපහසුතාවය සම්බන්ධයෙන් අපි කනගාටුවටපත් වෙන ගමම්ම ඒ සම්බන්ධයෙන් සියලු වගකීම මේ බරපතල කාරණාවේදී අස්කන් පියාගෙන ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් බාරගත යුතුයි කියන කාරණාව අපි කියනවා.